අයිබෝවන් කියලා පිළිගන්නවා දිනිෂි පෙරේරා YouTube channel එකට. අපි අද ඇවිල්ලා ඉන්නේ දඹදෙණි පුරවරයට. අර ඈතින් පේන්නේ දඹදෙණියේ රජමාලිගාව තිබුණු තැන. නැත්තම් මාලිගා ගල කියලාත් කියනවා. ඉතින් ඔයාලට මතක ඇති අපේ කලින් බ්ලොග් එකේ දඹදෙණිය ශ්‍රී විජය සුන්දරාරාමයට ගිය පාර. ඒ විජය සුන්දරාරාම විහාරයට ඉස්සරහින් වමට පාරක් තියෙනවා. ඒ පාරේ ආවම තමයි මෙතනට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දඹදෙණි රාජධානියේ සම්පූර්ණ වීඩියෝ එක අපි අද ඔයාලට පෙන්නනවා. වීඩියෝ එක ඉවර වෙනකන් අනිවාර්යෙන් බලන්න. මෙතන තමයි රතගාල තියෙන්නේ. අපිට මෙතන ඉඳන් මේ දඹදෙණි රාජධානියේ මේ අවට ලස්සන බලාගෙන පර්වතයෙන් නගින්න තමා තියෙන්නේ. එහෙනම් යමුද අපිත් එක්ක මාලිගා ගලේ මුදුනටම? ඔයාලට පේනව නේද ගස් කොළන් වලින් පිරිච්ච මේ පරිසරය? ගස් කොළන් වල හෙවණත් එක්ක මහන්සියක් නම් දැනෙන්නේ නැහැ. මේ තමයි ලංකාවේ 3 වෙනි රාජධානිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ ස්ථානය සංරක්ෂණය කරලා ආරක්ෂා කරනවා. මේ පාර දිගේ තමා යන්න තියෙන්නේ. මේ බලන්නකෝ මේ ගහ. මේ ගහේ මූල පද්ධතිය මේ කළුගල උඩට ගිහින් තමයි ගහ වර්ධනය වෙලා තියෙන්නේ. ඔයාලට පෙන්වන්න වීඩියෝ කරගත්තා. මෙතන ඉඳන් දිගටම පඩි තියෙනවා. හරිම ලස්සනයි. අපි ගිහිල්ලාම බලමු. මේ වගේ ගිරිදුර්ගයක් මත රාජධානියක් ඇති වුණේ කොහොමද කියලා ඔයාලා දන්නවද? මං ඔයාලට අපි මේ නගින දඹදෙණි රාජධානියේ රජකම් කරපු රජවරුන් ගැන චුට්ටක් කියන්නම්. අපි මේ දඹදෙණියේ රාජධානී ඉතිහාසයට ගියොත් පොළොන්නරුව රාජධානියේ පරිහානියට බලපාපු කාලිංගමාග ආක්‍රමණය සහ ඔහුගේ ක්‍රූර ක්‍රියාකලාපය නිසා පීඩාවට පත්වුණු ජනප්‍රධානීන්, භික්ෂුන් වහන්සේලා, ඒ වගේම සාමාන්‍ය ජනතාව ආරක්ෂාව සොයාගෙන රුහුන් රට සහ මලේ රටට ඇවිල්ලා වනදුර්ග, ගිරිදුර්ග වගේ ආරක්ෂිත ප්‍රදේශ තම අගනුවර්ග විදිහට තෝරගෙන තියෙනවා. ඉතින් එහෙම ප්‍රාදේශීය නායකයෙක් විදිහට නැගී ආපු 3 වෙනි විජයබාහු රජතුමා තමයි මේ දඹදෙණිය අගනගරයක් බවට පත් කරගෙන මේ අපි නගින දඹදෙණිය ගිරි මුදුනේ රජමාලිගාවක් හැදුවේ. මේ රජතුමා ආගමික කටයුතු උදෙසා අති විශාල සේවයක් ඉටු කරලා තියෙනවා. මේ ළඟම තියෙන දඹදෙණි විජය සුන්දරාරාම රජමහා විහාරය හදලා තියෙන්නේ මේ රජතුමා තමයි. ඉතින් මේ රජතුමා මිය ගියාට පස්සේ මේ රජතුමාගේ වැඩිමහල් පුතා දෙවන පරාක්‍රමබාහු නමින් මෙතන රජ වෙලා තියෙනවා. මේ දඹදෙණිය රාජධානියේ ශ්‍රේෂ්ඨම රජතුමා වන්නේ මේ රජතුමා තමයි. කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත යන උපාධි නාමයෙන් මේ දෙවන පරාක්‍රමබාහු රජතුමාව හඳුන්වනවා. දඹදෙණි යුගයේ දෙවන පරාක්‍රමබාහු රජ සමය භාෂාව, සාහිත්‍ය සහ ආගමික අතින් පුනර්ජීවනයක් ලැබූ කාලයක් ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ඊළඟට මෙම දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ වැඩිමල් පුතා වන 4 වන විජයබාහු තමයි රජ බවට පත් වෙන්නේ මේ රාජධානියේ. මිත්ත කියන සෙනෙවියෙකු විසින් 4 වන විජයබාහු රජතුමාව මරා දමන නිසා ඊළඟට 4 වන විජයබාහු රජතුමාගේ සොහොයුරා වන 5 වන බෝනික බාහු මේ දඹදෙණිය රාජ්‍ය බාර ගන්නවා. ඒත් ටික කාලයකින් මේ රජතුමා දඹදෙණිය රාජධානිය අතහැරලා යාපහුවට යනවා. අපි මේ නගින දඹදෙණි රාජධානියේ රාජ්‍ය පාලනය යන්නේ හිම තමයි. අපි මේ මාලිගා ගලට නගිනකොට මෙන්න මේ ස්ථානයේ හරිම විශේෂයි. මෙතන මේ පඩිපෙළ පටුවට තියෙනවා ඔයාලට පේනවා ඇති.
සතුරු ආක්‍රමණයක් ආවොත් සතුරන් එද්දී උඩ ඉඳලා ගල් පෙරලන්න පුළුවන් විදිහට තමයි මේ පඩිපෙළ හදලා තියෙන්නේ. උඩ හරියට යද්දී පඩි ළඟ ළඟ කෙලින් හදලා තියෙනවා. මේ වගේ ආරක්ෂාවක් සහිතව තමයි රජවරුන් තම රජමාලිගා හදන්න කටයුතු කරලා තියෙන්නේ. කළුගල් පර්වත වලින් ආවරණය වුණු ඒ ස්වභාවික ආරක්ෂාව තමන්ගේ රාජධානි සඳහා පාවිච්චි කරලා තියෙනවා. මේ වෙද්දි රජමාලිගාව නම් දකින්න නෑ. ඉතිරි වෙලා තියෙන්නේ නටබුන් විතරයි. එන්න අපි ගිහිල්ලා බලමු. දැන් නම් මාලිගා ගලේ උඩටම ඔන්න ආවා. හස්බන්ඩ් තමයි ඉතින් මේ වීඩියෝ ටික ලස්සනට ගන්නෙ. හරි, දැන් ඔයාලට පෙන්නන්නම් උඩම මේ කළුගල් තලාවේ තියෙනවා පොකුණක්. අපි මේ පොකුණ තියෙන තැනින් උඩට යමු. මේ පල්ලෙහා පේන්නේ රාජ සභා මණ්ඩපය. දැන් අපි ඉන්නේ රාජ සභා මණ්ඩපය ළඟ. මෙතන මේ පැරණි රජමාලිගාවේ නටබුන් තමයි මේ තියෙන්නේ. මේ අත්තිවාරම් තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ රජමාලිගාවේ මැද මිදුල. රජමාලිගාවේ නටබුන් විදිහට අපිට මේ ටික තමයි අද බලන්න ඉතුරු වෙලා තියෙන්නේ. රාජ්‍ය සභා මණ්ඩපයෙන් අපි පොඩ්ඩක් පල්ලෙහාට බැස්සම තියෙනවා පොකුණු දෙකක්. එක පොකුණක් තියෙනවා රත්මල් පොකුණ කියලා. තව එකක් තියෙනවා අපිට ඒක ටිකක් පැහැදිලි මදි. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ පොකුණේ නම කමෙන්ට් එකකින් දාන්න. දැන් අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු. ගස්වල මුල් විහිදිලා තියෙනවා හැම තැනම. හරිම හෙවණයි. මාරම ලස්සනයි. මේ පඩිපෙළින් අපි පොඩ්ඩක් පල්ලෙහාට යමු. මේ පඩිපෙළ දැන් මෙතනින් ඉවර වෙනවා. මෙතන ඉවර වෙනවත් එක්කම කළුගල් තලාවක් වගේ තමයි පොඩ්ඩක් පල්ලෙහාට තියෙන්නේ. එතනින් චුට්ටක් අමාරුයි බහින්න. පරිස්සමින් ඉතින් බහින්න ඕනේ. මේ තියෙන්නේ පළවෙනි පොකුණ. මෙතනින් තව ටිකක් ඉස්සරහට ගියාම අපිට දෙවෙනි පොකුණ හම්බ වෙනවා. මේ තියෙන්නේ දෙවෙනි පොකුණ. දඹදෙණි මාලිගා ගලේ මුදුනම තමයි මෙතන. ඈතින් පේනවා කුඹුරු වගා කරලා තියෙනවා. මේ පහළ දඹදෙණි රශ්මිතේ තමයි පේන්නේ. මාරම ලස්සන view එකක් තියෙනවා. ඉතින් අපි ඔයාලට දඹදෙණි රාජධානිය සම්පූර්ණයෙන්ම පෙන්නුවා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, share කරලත් යවන්න. subscribe කරලා නැත්නම් subscribe button එකක් click කරන්න. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.